සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලව මගේ channel එකට. අද දවසේ මොකද වෙන්නේ කියලා තමයි මම ඔයාලට වීඩියෝ එක අරන් ඉන්නේ. අද නම් වහින දවසක්. ඔයාලා පැත්තට කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යා. මෙහෙම තමයි ඉතින් අපේ මිදුල තියෙන්නේ. එහෙනම් මිදුල එහෙම අතු ගාලා ඔයාලත් එක්ක හම්බෙන්න. දැන් ඉතින් මිදුලත් අතු ගාගෙන ඉවරයි. දැන් තියෙන මට ගේ අස් කරගන්න. මේ තියෙන්නේ අපේ කාමරේ බලන්නකෝ එකේ හැටි ඉතින් මං ඉක්මනට අස් කරගෙන එන්නම් එහෙනම්. ඇඳත් අස් කරගෙන ඉවරයි මම. දැන් තියෙන්නේ මේ මේස උඩ අස් කරන්න. ඒකත් අස් කරගෙනම එන්නම්. ගේ නම් මං ටිකක් අස් කරගත්තා. දැන් වෙලාව 8:00මාරට විතර ඇති. දැන් ආයෙත් වැස ටිකක් පායලා තිබ්බේ. ගෙවල් නම් අස් කරලා ඉවරයි. දැන් මූණ හොදගෙන මං එන්නම්. මං ඉතින් මූණත් හොදගෙන ආවා. දැන් ඉතින් උදේට කන්න තමයි යන්නේ. බබා නම් කෑවා කලින්ම. දැන් මං තමයි කන්න යන්නේ. අද තියෙනවා දෙලුයි චිකන් උයලා තියෙනවා. එහෙනම් උදේ කෑම කාලා හම්බෙන්නම්. දැන් ඉතින් උදේටත් කාලා ඉවරයි. බබා දොඩම් ගෙනත් දුන්නා අම්මා දුන්නා කියලා. දැන් උදේට කාලා ඉවරයි. බබා දුන්න දොඩම් අම්මා දුන්නා කියලා. එහෙනම් දවසේ මොකද වෙන්නේ කියලා හම්බෙමු. දැන් ඉතින් ලොකු දෙයක් නෑ මොකද දවසම වහින නිසා. ගෙදරට වෙලා ඉන්නවා ඉතින්. ඔයාලගේ පැත්තට කොහොමද කියන්නේ? මේ බලන්න මොනර ඉන්න තැන කොස්ගහ මුදුනටම ගිහින්. මොනර ඉන්න තැන බලන්නකො යාළුවනේ. කොස්ගහ මුදුනටම ගිහින්. ඔන්න දැන් තමයි ආවට අවුවක්කට එන්නේ. එහෙනම් ඉතින් රෙදි ටික හොදගෙන එන්නම් මම. රෙදි ටිකක් ඉතින් හොදලා ඉවරයි. බලමු ඉස්සරහට. දැන් නම් වැඩ ගොඩක් දුරට අඩුයි. බලමු ඉතින්. ඉතින් මම අද දවසේ තවත් වැඩක් කරා. මහතේ උදුළු ගාලා තිබ්බ එක මම ටිකක් බින්දා පුළුවන් විදිහට. ඉතින් ඔහොම තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ අද. ඔන්න ඉතින් දැන් 2ට විතර ඇති. දැන් මම දවල්ට කන්න යන්නේ. උදේ මාළුම තමයි තියෙන්නේ. කොච්චි සම්බෝලයක් හදාගත්තා. ඉතින් මේකත් එක්ක කාලා එන්නම්. ඉතින් ඔහොම තමයි වැඩ වැඩි නැති දවසක් ගෙවුනේ. මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි.